හරි අයිබෝන් හැමෝටම ඉතින් අපි කලින් කිව්වා වගේම අද ඉඳන් ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ හරි සම්පූර්ණයෙන්ම නොමිලේ මුළු O level සිලබස් එකම මම සාකච්ඡා කරන ඔයාලත් එක්ක. ඉතින් ඔයාලට YouTube එක හරහා සහ අපේ FB page එක හරහා ඔයාලට මේක බලන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන් පැය භාගයේ sessions විදිහට තමයි මම මේක අරන් යන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අර පැය ගාණක් ඒ කරන්න ගියොත් මොක එපා වෙනවා සහ ඔක බැලවෙන්නේ. හරි ඒ හින්දා හැමෝටම බලන්න ලේසි වෙන්න සහ ඒක ලේසියෙන් තේරුම් ගන්නත් පුළුවන් ඒතකොටනේ. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් ඒ හින්දා මේ හැමදාම ඉන්න කිසි ප්‍රශ්නයක්වත් නැහැ. මොකද සතියේ දවස් 7ක් තියෙනවා. ඉතින් දවස් 7ට පැය භාගේ ගානේ ගත්තෙන් පස්සේ කීයද? පැය 3මාරක් තියෙනවා. හරි. ඉතින් normal එක දවසක් කරා සමානයි. හරි. ඉතින් සම්පූර්ණයෙන්ම හරි සම්පූර්ණයෙන්ම අර කලින් කිව්වා වගේ සිලබස් එක මාය පාරක් කවර් කරනවා 10 වසර 11 වසර දෙකම හරි දෙකම කතා කරනවා. ඉතින් ඔයාලට අපිත් එක්ක ඊකට වැඩ කර යන්න පුළුවන්. හරි. හරි එතකොට මම අද පටන් ගන්නම් ඔයාලත් එක්ක ඔයාලගේ 10 වසර සිලබස් එකේ පළවෙනි පාඩම. හරි. මොකද්ද පාඩම? පරිමිතිය. හරි පරිමිතිය. ඉතින් අර මේක ඇත්තටම අර පොඩ්ඩක් ඉක්මනට කරා යන්න. මොකද ඇත්තටම තියෙන කාලෙත් එක්ක අපිට දවස් වලින් ගත්තත් පොඩි කාලයයි තියෙන. හරි ඒ හින්දා ඉක්මනට කරා යන්න. ඉතින් අනිවාර්යයෙන්ම හොඳ වැඩක් කරගමු. මොකද මේ පාර හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයාලා පිළිවෙලට වැටික් කරන් ගියෝ. හරි. හරි මොකද කතන්දරේ? හරි. පරිමිතියනේ. පරිමිතිය පාඩම. ඉතින් මේකේ ඔයාලගෙන් අහන්න ඇත්තටම මේ normal සල්රු වල පරිමිතිය normal අපිට උගන්වනවා. ඊට පස්සේ වෘත්තයක පරිමිතිය. හරි කොහොමද අපි හොයන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයක හොයන්නේ කොහොමද? හරි. තාපදී හොයන්නේ කොහොමද? ඔය ටික තමයි කතා කරන්නේ. හරි. මම මෙතන පොඩ්ඩක් දලව ඔයාලට අයිඩියා එකක් දෙන්නම්. මොකද්ද ඍජුකෝණාශ්‍රයක පරිමිතිය? මොකද්ද සමජාශ්‍රයක පරිමිතිය? මොකද්ද ත්‍රිකෝණික පරිමිතිය කියන එක? ඒක ඔයාලා දන්න දෙයක්. මේ කලින් ඉගෙන ගන්න දෙයක්. මම ආයෙ පාරක් කියලා දෙන්න. අපි දන්නා මේක දිග, මේක පළල, මේක ඍජුකෝණාශ්‍රයක්. මේක මොකද්ද? අනිවාර්යෙන් අංශ 90ක් වෙනවා මේ කැලි හතර. එතකොට මොකද්ද වෙන්නේ? මේක දිග පළල දිග පළලනේ. හරි. එතකොට මේකේ පරිමිතිය මට ගන්න බලමු කොහොමද? දිග වතාවක දිග දන පළල. හරි. දිග වතාවක දිග දන පළල. මම ගත්තොත් එහෙම සමජාශ්‍ර කෙලින්ම වෙනවා මොකද්ද? මේක මේක A මේක A මේකේ පැති හතර මේකේ සමානයි. හරි. මම මේක පැති හතර සමානයි කොහොමද? උඩ මේක මම A කියලා ගන්න එක පැත්ත. එතකොට කෙලින්ම මොකද්ද වෙන්නේ? හතර වතාවක් පැත්තක දිගනේ. හතර වතාවක් පැත්තක දිග. හරි. ඉතින් ත්‍රිකෝණයක මම ආයෙ පාරක් ගන්නවා. ත්‍රිකෝණය කියන්නේ මොකද්ද? ත්‍රිකෝණය කියන්නේ අපි දන්නවා මේක පාද තුන සමාන වෙන්නත් පුළුවන් අසමාන වෙන්නත් පුළුවන් දෙකක් සමාන එකක් අසමාන වෙන්නත් පුළුවන්. හරි. ඒකට විශේෂ නම් කියන අපි කතා කරමු ඉස්සරහට. එතකොට මේක ළමයි හරි. මේකේ මම ගන්න මොකද්ද? පාද තුනේ එකතු. හරි. පාද තුනේ එකතු. වෘත්තය කොහොමද අපි ගන්නෙ? අන්තිම එක වෘත්තය. මේක තව පොඩ්ඩක් මේකේ මේ පාඩේ මේ පොඩ්ඩක් වැඩියෙන් කතා කරන්නේ. මේ වෘත්තය මේක අපි අරය කියලා මම ගන්නවා. හරි. මේක අරය. හරි. මේක අරය. එතකොට මට මේ වෘත්තය කොහොමද වටේ දිග එහෙම නැත්නම් පරිමිතිය හොයාගන්නේ? 2πr. හරි. 2πr. 2πr දෙකයි 5 වතාවක් අරය r. හරි. තේරෙන ප්‍රශ්න නැහැ. දැන් මෙයාලා මේ අභ්‍යාසයක් දෙනවා. මම මේ අභ්‍යාස සාකච්ඡා කරන්න යන්නේ නැහැ මෙතන. හරි. මේක දන්නවාලා මොකක්ද දිග දෙක වතාවක් දිග තන බල්ල මේක හතර වතාවක් පැත්තක දිග වෙන්න මේකේ පරිමිතිය කියන්නේ මොකක්ද? වටේ ඔක්කොම තුනේ එකතුව මේක මොකක්ද? 2πr. හරි. දැන් බලමු අපි මේ මොකද්ද මෙයාලා මේ කතා කරන මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ. හරි. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකද්ද? හරිද? දැන් මොකද්ද මේ කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ? දැන් බලමු අපි කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකද්ද කියලා. මෙයාලා අපිට කියනවා මෙයාලා අපිට කියනවා මේ වගේ වෘත්තයක් තියෙනවා. හරි. මේ වගේ වෘත්තයක් තියෙනවා. හරි. මේක මම කියන්න මේ පොයින්ට් එක මේකේ කේන්ද්‍රය. මම ගන්නම් මේවයි කෑල්ලක්. හරි. මම ගන්නම් මේවයි කෑල්ලක් මේකේ. හරි මං ගන්නවා මේවයි කෑල්ලක්. මේක මං කියන්නා මොකද්ද? BAC කෑල්ල. හරි. BAC කෑල්ල. මෙතන ABC කෑල්ල. හරි. ABC කෑල්ල කියලා අපි ගමුකෝ. හරි. එතකොට මෙන්න මේ වගේ. හරි. මෙන්න මෙතන වෘතයක් තියෙනවා. හරි. මෙන්න මෙතන වෘතයක් තියෙනවා. අරේවල් දෙකක් තියෙනවා මේ. අරේවල් දෙකක් තියෙනවා. පරිදියනේ. මේක පරිදියනේ අපි කියන්නේ. පරිදියේ කොටසක් තියෙනවා. අරේවල් දෙකක් තියෙනවා. පරිදියේ කොටසක් තියෙනවා. හරි.
අන්න ඒකේ මායිම් වෙච්ච කෑල්ලක් තියෙනවා. මොකද මේකට කියන්නේ? හරි. මේ වගේ කෑල්ල අපි කියනවා මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා අපි කියනවා. අරේවල් දෙකක් තියෙනවා. පරිධියේ කෑල්ලක් තියෙනවා. ඒකේ මායිම් වෙලා තියෙනවානේ. මේ කෑල්ල මායිම් වෙලා තියෙනවා. මොකද්ද මේකට අපි කියන්නේ? කෙලින්ම කේන්ද්‍රික ඛණ්ඩය කියලා අපි කියනවා. මේක මොකද්ද එහෙනම්? මේක කේන්ද්‍ර කෝණය. කේන්ද්‍ර කෝණය. හරි. ප්‍රශ්න නැහැ. දැන් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය කියන එක හරි මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය කියන එක අංශක 180ක් වුණොත් එහෙනම් මොකද්ද වෙන්නේ? සෝරි කේන්ද්‍ර කෝණය හරි කේන්ද්‍ර කෝණ අංශක 180ක් වුණොත් මොකද්ද වෙන්නේ? කේන්ද්‍ර කෝණ අංශක 180ක් වුණොත් එහෙනම් මේ කෙලින්ම මේක අනිත් පැත්ත එනවා. ඒ කියන්නේ කෙලින්ම මොකද්ද මේක? අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක් මේ. අර්ධ වෘත්තයක්. බැලුවත් මේ කේන්ද්‍ර කෝණ අංශක 90ක් වුණොත් එහෙනම් මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? එහෙනම් මේක වෘතයෙන් 4න් පංගුවක්. තේරෙනවද? ඉතිරෂයන් මේක තේරෙනවනේ. ඒක තේරෙනවා. හරි. මේක 180යි මේ කේන්ද්‍ර කෝණ මේක අංශක 90ක් වෙනවා. හරි. එතකොට මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ අපි කොහොමද? හරි. මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩ අපි ඡාප දිග හොයාගන්නේ කොහොමද? අන්න පොඩි ට්‍රික් එකක් කියලා දෙනවා මේ වගේ පාඩම අපි මේ කොහොමද ඉගෙන ගන්න කියන එක. හරි. දැන් අපි ගමුකලම මේකේ මේ මම බේසික් ගන්නක පොදුවේ කොමන් දෙයක් නේ. හරි. normal ගන්නකො මම මේකේ වෘතයක් සලකන්න. හරි. මම ගන්නම් මෙන්න මෙහෙම එකක්. හරි. මම ගන්නම් මෙන්න මෙහෙම එකක්. මේ වෘතයක් ගත්තා. මේ කරේ කියලා එකක් මම ගත්තා. හරි. මේම ගන්නම් මම මේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. හරි. කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. හරි. දැන් මෙතන මම ගන්නම්. හරි. මෙතන මම ගන්නම් මේකේ මොකද්ද? මේකේ මෙන්න මේක අරය. හරි. මෙන්න මේක අරය. හරි. මං ගන්නම් මේ කෝණය මොකද්ද? අංශක තීටා. හරි. මේ කෝණය අංශක තීටා. මෙන්න මේක අරය. මේ කෝණය මොකද්ද? අංශක තීටා. හරි. අංශක තීටා. එතකොට හරි. මේකේ ඡාප දිග කියන්නේ මොකද්ද? මොකද්ද ඡාප දිග කියන්නේ? ඡාප දිග කියන්නේ මොකද්ද? මෙන්න මේ අරය තියෙනවනේ. හරි. මෙන්න මෙතන තරයක් තියෙනවනේ. හරි. එතකොට මෙන්න පරිධියේ කෑල්ලකින් මේක ආපාතනය වෙනවා. එහෙනම් මේක අපි කියනවා මොකද්ද? වෘත්ත ඡාපයක් කියලා. එහෙනම් මොකද්ද ඡාප දිග කියන්නේ? ඡාප දිග කියන්නේ මෙන්න මේ කෑල්ලට. හරි. මේ ඡාප දිග. මෙන්න මේ කෑල්ල. හරි. හරි. ඒක තමයි ඡාප දිග කියලා අපි කියන්නේ. දැන් හරි. දැන් මට කියන්න මේ කෝණේ කීයද? මේ කෝණේ කීයද? මේ කෝණේ කීයද? අංශක තීටා. හරි. මේ කෝණ අංශක තීටානේ. මේ කෝණ අංශක තීටා. හරි. එතකොට හරි. එතකොට මේ කෝණේ අංශක තීටා. හරි. දැන් මම ගත්තොත් එහෙම මේ වගේ අරය ආර වෙන. හරි. අරය ආර වෙන. සම්පූර්ණ වෘතයක පරිධිය කීයද? හරි. මං අහන්නේ මොකද්ද? අරය ආර වෙන සම්පූර්ණ වෘතයක වටේදී කීයද? මොකද්ද වටේදී? හරි. අරය ආර වෙන සම්පූර්ණ වෘතයක වටේදී කීයද? ඒ වගේ එකක වටේ එනවා මොකද්ද? 2πr. හරි. 2πr. හරි. මොකද්ද මේ ගත්තේ අපි? අරය ආර වෙන. හරි. අරය ආර වෙන සම්පූර්ණ වෘතයක මොකද්ද? මේකේ පරිධියනේ. පරිධිය 2πr. හරි. පරිධිය 2πr. එතකොට හරි. එතකොට මේක ආවේ ඇත්තටම කීයද අංශක කීයකද? මේ වටේදී කියන අංශක 360යි. හරි. අංශක 360යි. හරි. ඒ කියන්නේ අංශක 360ක් නම් අපි දන්නා මොකද්ද? මොකද්ද මේකේ පරිධිය 2πr නේ. හරි. ඊයර හැමෝම ඇත්තටම මේක උගන්වන්නේ මොකද්ද? සූත්‍රයක් තියෙනවා. හරි. සූත්‍රයක් තියෙනවා. මොකද්ද? ඡාප දිග සමානයි 360න් තීටා වතාවක් 2πr. හරි. දැන් මම ඔයාලට අතරම කියලා දෙන්නේ මොකද්ද? මේක ළමයි තරකෙන් කොහොමද අපි හිතලා ගන්න. හරි. දැන් හිතන්නකෝ ඔයාලට සූත්‍ර මතක නැහැ. හරි. සූත්‍ර මතක නැහැ. හරි. හැබැයි අපි දැනගන්න ඕනේ මේ වගේ මතක නැති වුණත් මේක ආයතරම ආවේ කොහොමද කියන එකත් එක්ක. හරි. සූත්‍රයෙන් මේක කෙලින්ම හොයාගන්න. හරි. හරි. දැන් මම මේක තමයි මේ කතා කරන්නේ. දැන් පොඩ්ඩක් බලන්න මේ. දැන් අපි දන්නවා දැන් මෙතන ඇත්තටම 360ක් මේ අංශක 360ක් උණෙන් පස්සේ හරි අංශක 360ක් උණෙන් පස්සේ මේකේ වටේදී කීයද? වටේදී අපි දන්නවා මොකද්ද? 2πr නේ. එහෙනම් හරි. එහෙනම් හිතන්න මේ අංශක 360ක් උණෙන් පස්සේ නම් මොකද්ද? 2πr එනවා. හරි. එහෙනම් අංශක තීටා නම් කීයද? හරි. ඔබ බලන්න මේ අංශක 360ක් නම් අපි දන්නවා මොකද්ද? වටේදී කීයද? වටේදී කීයද? 2πr. 2πr. අංශක 360ක් නම් අපි දන්නවා 2πr. හරි. 2πr. එහෙනම් මම අහන්නේ මොකද්ද? 360 නම් 2πr. තීටා නම් කීයද? කතන්දර ඔච්චරයි. හරි. කෙලින් මොකද්ද උත්තරේ එන්නේ?
මේකත් ළමයි අංශක උත්තරයක් කියන මේකත් අංශක කැපිලා යනවා. මෙන්න දිග උත්තරයක් මෙතන එන්නේ. මේකත් මොකද්ද? චාප දිගක්. හරි. මෙන්න උත්තරයක් එනවා මොකක්ද ළමයි? චාප දිග සමානයි 300 වතාවක් තීටා. කොහොමද ආවේ? අපි දන්නවා මේ 300ක් නම් මොකද්ද වටේ දිග 2πr නේ. 300ක් නම් වටේ දිග 2πr. ඒක දන්නවා ෂුවර් නේ. ප්‍රශ්නයක් නැහැ නේ. 200ට යන වටේ දිග 2πr. හරි. එහෙනම් මට ඕනේ මොකද්ද? තීටා නම් කීයද මේකේ වටේ දිග? සෝරි චාප දිග. හරි චාප දිග. එහෙනම් කෙලින්ම එනවා මොකද්ද? 360ක් නම් 2πr. හරි. 300ක් නම් 2πr. එහෙනම් මොකද්ද? තීටා නම් කීයද? හරි. සිම්පල් ලා. පොඩි දෙයක් තියෙන්නේ මේක දැනගත්තාම ප්‍රශ්නේ කොට. හරි. මේ පාඩමේ බේස්ලා තියෙන්නේ මෙන්න මේක උඩ. හරි. මේක පුළුවන් නම් මේ පාඩම සම්පූර්ණයෙන් පුළුවන්. ඊ ගැටලුවක් නැහැ. හරි. හරි. දැන් අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා මොකද්ද? සාමාන්‍යයෙන් මොකද්ද? අපි දන්නවා වෘත්තයක නම් හරි වෘත්තයක නම් වටේ දිග පරිධිය කීයද? සම්පූර්ණ වෘත්තය කීයද? 2πr. 2πr තමයි එන්නේ. එතකොට හරි එතකොට වෘත්තයක නම් 2πr අපි දන්නවා. එහෙනම් අංශක 300කට නේ 2πr උනේ. හරි අංශක 300කට නම් 2πr උනේ. එහෙනම් මං අහන්නම්. හරි එහෙනම් මං අහන්නම්. හරි එහෙනම් අංශක 300කට 2πr උනේ. එහෙනම් අංශක 180ක් වුණොත් මොකද්ද වෙන්නේ? මේකේ වටේ දිග මේ 300 නම් 2πr. 180 වුණොත් ඒකේ භාගයයිනේ. ඒ කියන්නේ πr. හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ වෘත්තයක් තිබ්බොත් එහෙම මේකේ අරය r නම් මොකද්ද මේකේ වටේ දිග වෙන්නේ? πr නේ. πr. හරි. එතකොට මේලම මේක ළමයි අංශක අපි දන්නවා චාප දිග මෙන්න මේනවා 300 නම් අපි දන්නවා මොකද්ද වටේ දිග 2πr. එහෙනම් අපි දන්නවා අංශක 180ක් වුණ වෘත්තයක නම් කියන්නේ අර්ධ වෘත්තයක නම් මොකද්ද වෙන්නේ මේකේ වටේ දිග? කෙලින් πr එකක් කියන. හරි. එතකොට දැන් මම කිව්වොත් එම ඔයාට අංශක 90ක් වුණොත් එහෙම චාප දිග සෝරි කේන්ද්‍රික කෝණේ මොකද්ද වෙන්නේ? කේන්ද්‍ර කෝණ අංශක 90ක් වුණොත් මොකද්ද වෙන්නේ? කේන්ද්‍ර කෝණ අංශක 90ක් වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ මේකිනුත් භාගයයි. එහෙම නැත්නම් මේකෙන් 4න් 1යි. ඒ කියන්නේ πr වෙදීම 2යි. πr වෙදීම 2යි. හරි. සිම්පල් ලා. පොඩි දෙයක් තියෙන්නේ. මෙන්න මේක පුළුවන් නම් වැඩේ උඩ. මේක තමයි මේකේ සම්පූර්ණ බේස් පොයින්ට් එක. හරි. හරි. අපි එහෙනම් දැන් දන්නවනේ මොකද්ද කතන්දරේ මොකද්ද උනේ කියලා නේ. හරි. දැන් මේක ළමයි ඇත්තටම විදි 3ක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේකෙන් ඔයාලගෙන් ගණන් අහන ක්‍රම 3ක් තියෙනවා. හරි. ඔයාලා මේ ක්‍රම 3 දන්නවා නම් එimhe කිසි ගැටලුවක් නැහැ. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ගාන අනිවාර්යෙන් 100% කොට දාගන්න පුළුවන්. හරි. මොකක්ද අහන ක්‍රම 3? හරි. දැන් ඔයාලගෙන් අනිවාර්යයෙන්ම අහන්න පුළුවන්. එකක් තමයි මොකක්ද අහන්නේ? එකක් තමයි අහන්නේ අරය දෙනවා. හරි. තීටා දෙනවා. මොකක්ද අහන්නේ? චාපදි ගහනවා. හරි. අරය දෙනවා තීටා දෙනවා චාපදි ගහනවා. ප්‍රශ්නයක් නැහැ. හරි. මොකද චාපදි එක ලියන්න පුළුවන්. අයි අරයක් දිලා තීටා දිලා කෙලින් මහද්දි සුළු කරලා කෙලින් හොයාගන්න පුළුවන් නේ. ගැටලුවක් නැහැ. අනික් අහන ක්‍රමය තමයි චාපදිග දෙනවා. හරි. චාපදිග දෙනවා. හරි. චාපදිග දෙනවා. අරය දෙනවා තීටා අහනවා. ප්‍රශ්නයක් නැහැ නේ. අපි දෙකක් දන්නවනේ. එළිම සුළු කරා මේ ඔක්කොම ටික මෙහාට ගෙනාව අරයන් තීටා හෙව්වා තනි කරා. හරි. ඉතින් ගැටලුවක් නැහැ. අනික් ක්‍රමය තමයි මොකද්ද? චාපදිගක් දෙනවා. හරි. චාපදිගක් දෙනවා. තීටාක් දෙනවා අරය අහනවා. හරි. තේරෙන ප්‍රශ්නයක් නැහැ. අරය දෙනවා තීටා දෙනවා චාපදිග අහනවා. චාපදිග දෙනවා තීටා දෙනවා අරය අහනවා. අර මොකද්ද? චාපදිග දෙනවා අරය දෙනවා තීටා අහනවා. හරි. ඔය තුන දන්නවා නම් වැඩේ උඩ. හරි. දැන් මම ඔයාලත් එක්ක ළමයි මේ සම්පූර්ණයෙන්ම හදන්නම් මේ ක්‍රම තුනට අදාළ ගණන් තුනක්. උදනම් බලා ගන්න. තේරුන්නේ නැහැ කියලා හිතන්නකෝ. තේරුන්නේ නැහැ. මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ. ආය බලන්න. හරි. මේ කියපු දේ ආය බලන්න. මොකද මම මේ සම්පූර්ණයෙන්ම ළමයි කියලා දුන්නේ අර බිඳුව මට්ටමේ ඉන්න මිනිස්සෙක් හිටියා කියන්නකෝ. උඩත් තේරෙයිද? හරි. කියන්නේ ඌ මේක බැලුවත් උඩත් තේරෙනවා මේකයි මේ. ඒක තේරෙනවනේ මේ. 300ක් නම් 2πr වටේ දිග. තීටා නම් කීයද? හරි. කිසි ගැටලුවක් නැහැ නේ. හරි. අංශික 360ක වෘත්තයක නම් අපි දන්නා මොකද්ද 2πr. එහෙනම් අංශික 180ක් කේන්ද්‍ර කෝණේ වුණු වෘත්තයක නම් මොකද්ද වෙන්නේ මේ වටේ දිග? සෝරි මේ කෑල්ල. චාපදිග πr නේ. πr.
අංශක 90ක් වුණොත් එහෙනම් මොකක්ද චාපතික වෙන්නේ? pi r වෙන්නේ 2. ගැටලුවක් නැන්නේ. එහෙනම් බලමු අපි මේවට ගණන් තුනක්. බලමු ඔයාලගේ මම අභ්‍යාස පොතේ තියෙන ගණන් තුනම කරන්න. මොකද ඒක ලේසි. හරි. අපි බලමු නිදසුනාංක 1. හරි. නිදසුනාංක 1. right. මොකද්ද කියන්නේ ගාන? හරි. මොකද්ද කියන්නේ ගාන? හරි. ගානේ අපිට මෙයාලා කියනවා. හරි. ගාන අපිට මෙයාලා කියනවා රූපේ අඳුරු කොට දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ චාපදික වෘත්තයේ පරිදියෙන් කවර භාගයක්ද එම චාපදික සොයන්න. හරි. වෙලාවේ වෘත්තය. හරි. මේ වෘත්තේ මේ මෙහෙම එකක් තමයි යාලා අපිට කියන්නේ. මේ වගේ වෘත්තයක් තියෙනවා. හරි. මේ වගේ වෘත්තයක් තියෙනවා. මේකේ වෙන්න මෙතන කේන්ද්‍රයක් තියෙනවානේ. හරි. කේන්ද්‍රයක් තියෙනවා. මේක මම කියන්නම් අංශක 45යි කියලා මෙයාලා අපිට කියනවානේ. 45යි කියලා මෙයාලා අපිට කියනවා. මේකේ අරය 7යි කියලා කියනවා. හරි. මේක ඕ කේන්ද්‍රයලු. හරි. අපෙන් අහන මොකද්ද? මෙන්න මේ අඳුරු කරලා තියෙන කෑල්ල. يعني මේක අඳුරු වෙන්නේ. හරි. මේක අඳුරු වෙන්නේ. එතකොට මේ අඳුරු කරලා තියෙන කෑල්ල සම්පූර්ණ වෘතයෙන් කවර භාගයක්ද? කවර භාගයක්ද? හරි. අපි දන්නා මේ සම්පූර්ණ වෘතේ නම් කෝණේ කීයද අංශක? 360යි. හරි. 360යි. එහෙනම් මගෙන් අහන්න මොකද්ද? මගෙන් අහන්නේ සම්පූර්ණ වෘතේ නම් අංශක 360යි. හරි. 360යි. එහෙනම් අංශක 45 කීයද? මොකද 360 වෙන්න 45 කීයද කෑලි? 8න් 1යි නේ. කෑලි 8යි මේ. කෑලි 8යි. කෑලි 1යි. කියන්නේ 8න් 1යි නේ. 8න් 1යි. හරි. දැන් ඊට පස්සේ අපෙන් අහන මොකක්ද? එම චාපදික සොයන්න. කියන්නේ මගෙන් අහන මොකක්ද? මෙන්න මේ කෑල්ල හොයන්නලු. හරි. මේ කෑල්ල හොයන්නලු. හරි. දැන් මොකද්ද මං කරන්නේ? දැන් මොකද්ද කරන්නේ? මේ සූත්‍රය දන්නවා. හරි. මේ දන්නා මොකද්ද සූත්‍රය කියන එක? මම ඔයාලට ළමයි කියන්න පොඩි දෙයක්. ඔයාලා මේ සූත්‍රය කියන දේ දන්නවනේ දැන් ඇත්තටම. හරි. ඕක මතක තියාගෙන මේ චාපදික සමානයි 300න් 25 රටාවක් තීඩා. හරි. කොහොම කියලා හදන්න එපා. හරි. බලන්න මේක ආවේ කොහොමද කියලා. කොහොමද ආවේ? 300ක් නම් 25r තීටා නම් කීයද? හරි. මෙලෙන් පොඩ්ඩක් තරගෙන් හිතන්න. يعني තරගෙන් හිතද්දි අර ඔළුවත් හැදෙනවා. හරි. කිසි ගැටලුවක් නැහැ. හරි. හරි. දැන් බලමු මේ. අපි දන්නා මේකේ ගැටලුව ආවේ මොකද්ද? මේකේ චාපදික හොයන්න. මම කියන්න මේක L කියලා. හරි. එහෙනම් මට කෙලින්ම ගන්න බලන්න. L සමානයි මේ. L සමානයි. මොකද්ද වෙන්නේ? 360ක් නම් මම දන්නවා මේකේ චාපදික කීයද? يعني වටේ දිග කීයද? මේකේ කේන්ද්‍ර කෝණය 360 නම් වටේ දිග කීයද? 360ක් නම් 2πr නේ. 2πr මම ආදේශ කරන්නේ දැම්ම. 2πr තීටා නම් කීයද? තීටා කියන එක මම ආදේශ කරන්න 40යි නෑ පස්සේ ආදේශ කරමු. ප්‍රශ්න. මේක ආයෙ පාර ලිව්වා. හරි. කොහොමද ආවේ? 360ක් නම් 2πr මම දන්නවා. තීටා නම් කීයද? හරි. තීටා නම් කීයද? හරි. මකන්නම් මේක. දැන් බලමු මොකද්ද වෙන්නේ කියන එක. හරි. මේෙන් කතන්දරේ. හරි. මේෙන් කතන්දරේ. මෙන්න 360. හරි. මෙන්න 360. මම මේක ඕන මෙතන ගේන්න. හරි. දේශී එක. 45. මේක මම ඉලිමෙන් ලියන. 2යි 5 කියන්නේ කීයද? 5 කියන්නේ කීයද? 7න් 22. හරි. 7න් 22. 7න් 22. R කියන්නේ කීයද? R කියන්නේ 7යි. හරි. R කියන්නේ 7යි. 360න් 45 2යි 5R. හරි. වෙන්න කැපුවා. හරි. එන්න කැපුවා. මේ උඩ යට තිබෙන්නේ කැපුවේ. කැපුවා. මෙන්න මේක සුළු වුණා මොකද්ද මේ? අපි දන්නවා 8න් 1යි නේ. 8න් 1යි මේක. හරි. 8න් 1යි. මෙන්න වෙනවා කැපෙන්න මේ 1යි 4යි මේක 2යි මේ දෙවරක් 1යි දෙවරක් 4යි. හරි. ඊට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ මේකට කපනවා. 4 වරක් මේකට කීයද දෙවර? 2යි. මේක 11යි. 11 බෙදීම 2යි කියන්නේ කීයද? 11 බෙදීම 2යි කියන්නේ කීයද? 11 බෙදීම 2යි කියන්නේ එලින්ම දන්නා මොකද්ද? 5.5යි. හරි. 5.5 කියනවා සෙන්ටිමීටර්. හරි. ප්‍රශ්න නැහැ නේ. ගැටලුවක් නැහැ. එහෙනම් මේ කතන්දරේ අපි දන්නා මොකද්ද? චාපදික සමානයි
360ක් නම් මම දන්නවා 25R හරි 25R එන්නේ තීටා නම් කීයද හරි තීටා නම් කීයද එහෙනම් කිලිම කතන්දරේ මේ 360ක් නම් 45යි 2යි 5 කියන්නේ කීයද 5 කියන්නේ 7න් 22යි R කියන්නේ 7යි හරි R කියන්නේ 7ක් වෙනවා හරි මේක කිලිම ආදේශ කරලා කිලිම මෙන් උත්තරයක් ආවා දැන් මේ අර මම කලින් කිව්වා වගේ මොන මොඩල් එකද මේ තියෙන්නේ මේ තියෙන්නේ මොකද්ද අරය දෙනවා තීටා දෙනවා කෙලින්ම මොකද්ද චාපතික ගහනවනේ අරය දෙනවා තීටා දෙනවා කෙලින්ම චාපතික හන සීන් එකේ ගන්න ප්‍රම මේ තියෙන්නේ හරි හොඳයි එකක් හරි දැන් බලමු අපි මොකක්ද නිදසුණු අංක 2 හරි දැන් බලමු නිදසුණු අංක 2 කොහමද හදන්නේ කියලා ඒක මොකක්ද අහන්නේ ඒකේ මෙයාලා අපෙන් අහන්නේ රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ චාපතික සෙන්ටිමීටර් 44ක් කියලා දීලා තියෙනවා හරි يعني මේකේ චාපතික දීලා තියෙනවා හරි චාපතික දීලා තියෙනවා චාපතික දීලා තියෙනවා දැන් අපෙන් අහනවා මොකක්ද දැන් අපෙන් අහනවා මෙන්න මේකේ අරය තමයි අපෙන් අහන්නේ හරි චාපතික දීලා තියෙනවා කේන්ද්‍ර කෝණේ දීලා තියෙනවා මගෙන් අහන්නේ මොකද්ද මම අහන්නේ කෙලින්ම මේකේ අරය හරි බලන්න මම විනාඩි 4ක් දෙන්න try කරන්න පුළුවන් හැමෝම අනිවාර්යෙන් පුළුවන් ලේසි ගානක් හරි ලේසි ගානක් මොකද්ද වෙන්නේ කියලා බලන්න වැඩක් කලින් ඊට පස්සේ කෙලින්ම හදන්න හරිද වැඩි වෙලාවක් ගන්න නැහැ මොකද පැය භාගයෙන් මේ කොටස මම සාකච්ඡා කරලා ඉවර කරන්න හරි මම සාකච්ඡා කරන්න ඒ ගාන ඔයාලා මේක පෝස්ට් කරලා හදන්න හරි කිසි ගැටලුවක් නැහැ හරි කිසි ගැටලුවක් නැහැ හරි මොකද්ද ගාන මෙයාලා අපිට කියනවා ගාන හරි ගාන අපිට කියනවා මොකද්ද මෙන්න මේ වගේ කෑල්ලක් තියෙන්නේ හරි මේ වගේ කෑල්ලක් තියෙන්නේ හරි මේකේ කේන්ද්‍ර කෝණය කීයද කේන්ද්‍ර කෝණාංශ 120යි 120යි එතකොට මගෙන් අහනවා මොකද්ද චාපතික 44යි කියලා දීලා තියෙනවා හරි මගෙන් අහනවා මොකද්ද මේකේ අරය කීයද හරි එතකොට හරි දැන් ඉතින් අර කලින් සූත්‍ර තිබ්බනම් වැඩේ ගොඩ හරි කිසි ගැටලුවක් නැහැ හරි දැන් බලමු මොකද්ද මේකට කරන්නේ කියලා දැන් අපි දන්නවා මේකේ සම්පූර්ණ වෘත්තෙම තිබ්බනම් කෝණේ කීයද කෝණේ 360 නේ 360 හරි කිසි ගැටලුවක් නැහැ 360 හරි එහෙනම් මට කෙලින්ම ගන්න පුළුවන් නේද මේ 360 නම් හරි 360 නම් එහෙනම් කෙලින්ම ගත්තා මේකේ චාපතික කීයද 2πr 360 නම් මේකේ සම්පූර්ණ වටේ කීයද 2πr නේ කිසි ගැටලුවක් නැහැ 2πr 360 නම් 2πr හරි r නම් තීටා නම් කීයද කෝණේ තීටා නම් කීයද හරි මේකනේ චාපතික කියන්නේ 360 නම් 2πr තීටා නම් කීයද හරි මේක තමයි චාපතික කියන්නේ දැන් මොකද අපි කරන්නේ දැන් මේ ටික ආදේශ කරමු කෙලින්ම මෙන්න මේක දීලා 44යි සමානයි මේන් 360 මේ දින මම මෙතන ගන්න 120යි සමා ගුණ කිරීම දෙක වතාවක් 5 කියන්නේ මොකද්ද 7න් 22 හරි 7න් 22 r කියන්නේ කීයද ඒක අපි දන්නේ ඒක අහන්නේ හරි දැන් මොකද කරන්නේ දැන් කෙලින් මේක අපි සුළු කරන්න කලින් සුළු කරමුකෝ ප්‍රශ්න 1යි 3යි දැන් එච්චරයි තියෙන්නේ හරි එච්චරයි තියෙන සුළු කරන්න මේකේ මං මේකේ මේ පැත්ත සුළු කරන්නම් 44 සමානයි මෙතන මට එනවා මොකක්ද දෙවරක් 22 කියන්නේ 44යි r බෙදීම තුන්වර කත කියන්නේ කීයද මේ උඩ එනවා මොකද්ද 1 2 22 r ඒ කියන්නේ දෙවරක් 22 විතරයි තියෙන්නේ සුළු වෙන විදිහට 44යි r යට තියෙන මොකද්ද 3යි 7යි විතරයිනේ කියන්නේ 21 විතරයි හරි ඉතින් මෙහෙමයි හරි. දැන් ඉතින් මේක ඇත්තටම ඔහොමම කපන්න පුළුවන් 47 48 කියලා කිසි ගැටලුවක් නැහැ. හරි හැබැයි ඉතින් මම එහෙම කරන්නේ නැහැ. මොකද සමහරුන්ට ඔක පැටලෙන්න පුළුවන්. හරි. මම ඒ හින්දා මේක ආර තනි කරන්නම්. ආර තනි කරන්න මොකද්ද අපි කරන්නේ? කෙලින්ම මෙතන උඩ තියෙන ටික මේ පැත්තේ යටට ගේනවා. හරි. මේ පැත්තේ යට තියෙන ටික මේ පැත්තේ මොකද්ද? උඩට ගේනවා. හරි. මෙතන උඩට තියෙන ටික යටට ගෙනාවා. මෙතන යට තියෙන ටික මෙතන කෙලින්ම මේ පැත්තේ උඩට ගෙනාවා. කිසි ගැටලුවක් නැහැ. හරි. කිසි ගැටලුවක් නැහැ. දැන් කෙලින්ම මේ 44 මේ කෑල්ල මෙහාට ගෙනාවා 21යි මේ කෑල්ල මෙහාට ගෙනාවා යටට 44යි මේ සුළු කරනවා කෙලින්ම උත්තරයක් එනවා කීයද
21යි සෙන්ටිමීටර්. හරි. මෙන්න R වල උත්තරයක් එනවා. කීයද? සෙන්ටිමීටර් 21ක් එනවා. හරි. දැන් R සමානයි 21යි කියලා දාන්න එපා. වෘතයේ අරය සමානයි 21යි කෙලින්ම දාන්න. හරි. බාන්ඩ් ඊට පස්සේ ඊළඟ මොකක්ද අපිට කියන්නේ? ඊට පස්සේ දැන් අපි හැදුවනේ ක්‍රම දෙකක්. එකක් මොකද්ද? කේන්ද්‍ර කෝණය දුන්නා, අරය දුන්නා, චාපදිග හෙව්වා. ඊට පස්සේ මොකද්ද අපි කරේ? චාපදිග දුන්නා, කේන්ද්‍ර කෝණය දුන්නා, අපි අරය හෙව්වා. ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද? කේන්ද්‍ර කෝණය දෙන්නේ නැහැ. හරි කේන්ද්‍ර කෝණය දෙන්නේ නැහැ. චාපදිග දෙනවා, අරය දෙනවා. මොකද්ද අපෙන් අහන්නේ? අපෙන් අහනවා මොකද්ද? කේන්ද්‍ර කෝණය අපෙන් අහනවා. හරි කේන්ද්‍ර කෝණය අපෙන් අහනවා. හරි දැන් බලමු මොකද්ද මේකේ ගාන කියන්නේ කියලා. හරි. බලමු නිදසුනාංක 3 මම විනාඩි 5ක් දෙන්නම්. ඔයාලා විනාඩි 5ක් කරන් හදනවා මම හදනවා හැබැයි ඉක්මනට. බලමු කොහොමද ගාන යන්නේ කියලා. හරි. හරි. මොකද්ද කියන්නේ? රූපය දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග සෙන්ටර් 11කි. හරි සෙන්ටර් 11කි. හරි අපෙන් අහනවා මොකද්ද? මෙම කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය සොවන්න. හරි. මොකද්ද අපි කරන්නේ? මේ ළමයි කෙලින්ම මේ රූපයන් දා කෙලින්ම රූපයන් දා හරි කෙලින්ම රූපයන් දැන් මේක අපි මෙයාලා කිව්වේ මොකද්ද? චාපදිග 11 කියලා කිව්වා. හරි චාපදිග 11 කියලා කිව්වා. අරේ කීයද? අරේ 9 කිසි ගැටලුවක් නෑ. අරේ 9. චාපදිග 11 අරේ 9. ඉතින් මේකේ කේන්ද්‍ර කෝණය දීලා නැහැ නේ. හරි. ඒ හින්දා දීලා නැතිනේ මම මේක කෙලින්ම තීටා කියලා දාන්න. හරි. ඒක දාන්නම් තීටා කියලා. මේක 11යි මේක 9යි මේක තීටා. හරි මේක තීටා. හරි. එතකොට අපි කෙලිම ගමුකත් මෙහි කේන්ද්‍ර කෝණය තීටා ලෙස ගනිමු. ඒක ලියලා ඊට කෙලිම ගන්න මොකක්ද? අර සූත්‍රය. මතකද? මොකක්ද? චාපදිග සමානයි 360ක් නම් 2යි 5r. හරි 2πr. 360ක් නම් මොකද්ද? පරිමිතිය 2πr. හරි. තීටා නම් කීයද? මෙන්න චාපදිග සමානයි 360ක් නම් මොකද්ද? 2πr 2πr මොකද්ද? තීටා නම් කීයද? හරි තීටා නම් කීයද? මේන් කතන්දරේ. හරි මේන් කතන්දරේ කෙලින් මේකට අපි ආදේශ කරමු ඔක්කොම ටික. මේන් චාපදිග 11යි. හරි චාපදිග 11යි. කෙලින් මෙන්න මොකද්ද? මේකේ නම් මට 360යි. හරි මේකේ නම් 360යි. තීටා කියන්නේ මොකද්ද? දැන් දන්නේ නැහැ නේ. ඒක මම මෙතෙන් ගේන්නම්. තීටා වතාවක් 2යි 5 කියන්නේ කීයද? 5 කියන්නේ 5 කියන්නේ 7න් 22යි. R කියන්නේ කීයද? R කියන්නේ 9යි. හරි R කියන්නේ 9යි. හරි. මේ මොකද්ද වෙන්නේ? මේක වෙන දේ තමයි. මේක අපි දන්නවා චාපදිග 11යි. මේක මොකද්ද? 360 තීටා මම මෙතෙන් ගෙනාවා. 2යි 5 කියන්නේ 7න් 22යි. R කියන්නේ 9යි. හරි R කියන්නේ 9යි. හරි. දැන් මොකද්ද අපි කරන්නේ? හරි. දැන් කෙලිම සුළු කරමු මේක. මෙතන සුළු වෙනවා මට මොකක්ද දෙන්නේ? මෙතන එනවා මට 11 එනවා මේ පැත්තේ. මෙතන එනවා මට මොකද්ද? මම මේක මෙහෙම තියන්න. හරි. 2 වතාවක් 22 කියන්නේ මොකද්ද? 44 එන්නේ. මේක සුළු වෙනවා මේ. නවරක් 1යි. නවරක් කීයද? නවරක් කීයද? නවරක් 4යිනේ. එන 40යි. නවරක් 1යි නවරක් 34යිනේ. කියන්නේ 40. හරි. ඉතින් මේක කොහොමද අපි කියලා අහන්න එපා. මේක ලේසි ඈ. මේක 40යි. එතකොට මේකේ නම මට මොකද්ද? මෙතන නම් මට මේක දෙකෙන් කැපුණාන් පස්සේ 20යි. මේෙන් කැපිලා යනවා මෙතන 1යි. මේක මොකද්ද වෙන්නේ? 10ක් වෙනවා. මෙන්න මේක 11ක් වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? තීටා 1 11 1 ඒ කියන්නේ උඩ මොකක්ද දෙන්නේ? 11යි තීටානේ. හරි. තීටා 1 11 1 කියන්නේ 11යි තීටා. බෙදීම හරි බෙදීම 10යි 7යි 70යි. මේකත් කලින් වගේම තීටා දෙලා මේක 11 කපන්න පුළුවන්. හරි. මම එහෙම කරන්න යන්නේ නැහැ. කෙලින්ම මම එහාට ගන්නම්. 11 ගත්ත පල්ලෙහාට 70 ගත්ත උඩට 11යි තීටා මම අලියනවා. බෙදීම 70 සමාන 11යි. මේක මම ගත්ත පල්ලෙහාට තීටා සමානයි 11 බෙදීම 11යි ගුණ කිරීම 70යි. හරි. මොකද්ද වෙන්නේ උත්තරේ? අංශක 70යි. හරි. දැක්කන් සිම්පල්. හරි සිම්පල්. මම ඊට පස්සේ සාකච්ඡා කරලා ළමයි ඔයාලත් එක්ක ඊළඟ පාර්ට් එක. ඒකේ මේක පොඩ්ඩක් වෙනස්. මේකම ඇඩ්වාන්ස්. හරි. ඉතින් අනිවාර්යෙන් ඔයාලා එක එක අභ්‍යාස හදන්න. මම හිතනවා අනිවාර්යෙන් මේක තේරුන්නේ නැති කියලා. තේරුන්නේ නැත්නම් මේක ආයෙ බලන්න. හරි. මේක ආයෙ බලන්න. මොන හරි ගැටලුවක් තිබ්බොත් එහෙම හරි. ඔයාලට කතා කරලා දැනගන්න පුළුවන් විස්තර
අපේ නම්බර් එක හරි අපේ නම්බර්ස් දාලා කැප්ෂන් වල හරි ඒ නම්බර්ස් හරහා ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. හරි. හරි එහෙනම් අපි හෙට හම්බෙමු. හරි. good luck.